ආයිබෝවන්. ඔන්න ඉතින් මම හැඩකාර ගණිතය YouTube channel එකේ ඔයාලට අලුත් ගුණ කිරීමක් හිතා ගන්නවත් තරම් බැරි වේගයෙන් කියලා දෙන්න ආවා. ඉතින් අපි බලමුකෝ එහෙනම් කොහොමද ඒ ගුණ කරන එක මේ කරන්න කියලා. ඔන්න ඉතින් අපි බලමුකෝ. 11න් ගුණ කරන ක්‍රමය. පළවෙනියට අපි බලමු 53 11න් ගුණ කළා. ඒක 11න් ගුණ කරන්න ලේසි ක්‍රමයක් තමයි. ඉස්සෙල්ලම මේ පහ තියෙනවනේ. ඒ පහ එහෙම්මම ලියනවා ඉස්සරහින්. ඊට පස්සේ 5යි 3යි 8යි. අග ඉලක්කම එහෙම්මම ලියනවා. මෙහෙම අපිට ලේසියෙන්ම උත්තරේ ගන්න පුළුවන්. අපි තවත් එකක් බලමුකෝ. 72 ගුණ කිරීම 11. කලින් වගේ අපි අගින් පටන් ගමු. අග ඉලක්කම එහෙම්මම ලියනවා. ඊට පස්සේ 7යි 2යි 9යි. පළවෙනි ඉලක්කම කලින් වගේම එහෙම්මම ලියනවා. අපි තවත් එකක් බලමු. 68 ගුණ කිරීම 11. කලින් වගේ 8 එහෙම්මම ලියනවා අගින්. 8යි 6යි එකතු කරද්දී අපිට පොඩි ප්‍රශ්නයක් එනවා. ඉතින් අපි දැන් 8යි 6යි එකතු කරාම 14යිනේ. 4 ඉලක්කම් විතරක් ලියලා අනිත් එකේ ඉලක්කම 6ට එකතු කරනවා. ඉතින් එතකොට 7යි. මෙහෙම තමයි අපි ඒ උත්තරේ ගන්නෙ. අපි මීට වඩා ටිකක් ඒ කියන්නේ මේ වගේම සංඛ්‍යාවක් බලමු. 75 ගුණ කිරීම 11. ඊට පස්සේ දැන් පහේ ඉලක්කම එහෙම්මම ලියනවා. ඊට පස්සේ 7යි 5යි එකතු කරාම 12න් එකක් ඉතුරුයි. ඒ එක 7ට එකතු කරනවා. ඊට පස්සේ 8යි. මෙන්න මේ සංඛ්‍යාවේ උත්තරේ. ඊට පස්සේ අපිට අඳුරගන්න අපි මීට වඩා ගොඩක් දිග. හරි. අපි මීට වඩා දිග සංඛ්‍යාවක් බලමු. 6යි 2යි 5යි 4යි 2යි 3 ගුණ කිරීම 11. අපි දැන් බලමු මේ වගේ දිග සංඛ්‍යාවක් කොහොමද ගුණ කරන්නේ කියලා. කලින් වගේම 3 ලියනවා වගේ. ඊට පස්සේ 3යි 2යි 5යි 2යි 4යි 6යි 4යි 5යි 9යි 5යි 2යි 7යි 2යි 6යි 8යි 6 ඉලක්කම එහෙම්මම ලියනවා. මේ බලන්නකෝ. මේ වගේ සංඛ්‍යාවක් වුණා අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් මේ 11න් ගුණ කිරීමේ ක්‍රමය අඳුරගත්තොත්. අපි තවත් සංඛ්‍යාවක් බලමු. 2 5 7 6 2 4 8 3 2 ගුණ කිරීම 11. හරි. අපි මේක බලමු. අග ඉලක්කම එහෙම්මම ලියනවා. ඊට පස්සේ 2යි 3යි 5යි 3යි 8යි 3යි 8යි අපි ගන්න 11යි කියලා. 11න් එකක් ඉතුරුයි. 8යි 3යි 8යි 11න් එකක් ඉතුරුයි. 8යි 4යි 12යි 12යි අර කලින් එකයි 13යි 13න් එකක් ඉතුරුයි. 4යි 2යි 6යි 6යි අර කලින් එකයි 7යි 2යි 6යි 8යි 6යි 7යි 13යි
13න් 3 එකක් ඉතුරු. 7යි 5යි 12යි අය කලින් එකයි 13න් එකක් ඉතුරු. 5යි 2යි 7යි 7යි අර ඉතුරු වෙච්ච එකයි 8යි. කලින් සංඛ්‍යාව එහෙමම ලියනවා. මෙන්න මේ වගේ ඉතාමත් දිග සංඛ්‍යාවක් වුණත් අපිට ලේසියෙන්ම මේ 11න් ගුණ කිරීමේ ක්‍රමයෙන් හොයාගන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරේ එක සංඛ්‍යාවක් ලේසියෙන්ම 11න් ගුණ කරන විදිය ගැන. ඉතින් වෙනද වගේ නොදන්නයටත් කියලා දෙන්න. වීඩියෝ එක ෂෙයා කරන්න. අපේ මේ හැඩකාර ගණිතය YouTube channelයෙන් ඔයාලට ඉදිරියට මේ වගේ ගණිතය බොහෝ දැනුම අරගෙන එන්න සූදානමින් ඉන්නවා. තාමත් ඔයාලා අපේ මේ හැඩකාර ගණිතය YouTube channel එක subscribe කරේ නැත්නම් ඒක subscribe කරලා තියන්නකෝ. bell icon එක click කරන්නකෝ.